Welcome back to my YouTube channel. ඕ කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. අද කරන්න තියෙන වැඩේ හෙටම කරලා දානවා. කියනවාද එහෙම? ඒ තමයි කම්මැලිකම. ඒ කම්මැලිකම කියන්නේ ඔයා විසින්ම නිර්මාණය කරගත්ත දෙයක්. ඒක මමවත් ඒක ඔයාගේ පවුලේ අය නිසාවත් නිර්මාණය වෙච්ච දෙයක් නෙමෙයි. ඒක ඔයා විසින්ම නිර්මාණය කරගත්ත දෙයක්. හායි. ඉතින් අදත් ඔයාව මම සාදරයෙන් පිළිගන්නවා. අද මම කලින් කිව්වා වගේ ඔයාලා ඕන තරම් කරලා ඇති. අපෝ අද නම් ගන්න බෑ. ඔක හෙටම කරලා දානවා. හෙට මෙන්න මේ වැඩ ටිකක් තියෙනවා. ඒත් එක්කම මේ ටික කරලා දානවා. කියනවානේ අනිවාර්යෙන්ම ඔයා කියන වැඩි. ඒකට කියන්නේ කම්මැලිකම කියලා. මේක ගොඩාක් අයට සාපේක්ෂ විදිහට තියෙනවා. ටික ටික තියෙනවා. සමහර කෙනෙක්ට ටිකක් තියෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට ගොඩාක් තියෙන්න පුළුවන්. සමහර කෙනෙක් මහා කම්මැලියෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ කම්මැලිකම ගැන කතා කරනකොට කම්මැලිකම කොටස් දෙකක් තියෙනවා. මොකක්ද මේ කොටස් දෙක? ශාරීරික කම්මැලිකම සහ මානසික කම්මැලිකම. මොනවද මේ ශාරීරික කම්මැලිකම් මානසික කම්මැලිකම් කියන්නේ? අපි බලමු. මම අද ඔයාලට ඒක කියලා දෙන්නම්. මාත් එක්ක ඉන්න මේක ඉවර වෙනකම්ම. ළමයි දන්නවද ශාරීරික කම්මැලිකම ඇති වෙන්නේ? ඒ කියන්නේ අපේ ඇඟ හොර වෙනවා කියලා කියන්නේ ඔය අපේ අම්මලා තාත්තලා එතකොට වැඩිහිටියෝ කියනවා මේ ළමයාගේ නම් කිසිම ක්‍රියාකාරී බවක් නැහැ ඇඟ හොර වෙලා තියෙන්නේ කියලා. ඒකට අපි කියන්නේ ඒක ශාරීරික කම්මැලිකම කියලා. මෙන්න මේ ශාරීරික කම්මැලිකම ඇති වෙන්නේ කොහොමද? ශාරීරික කම්මැලිකම ඇති වෙනවා නුසුදුසු ආහාර රටාවල් නිසා. ඒ කියන්නේ අපිට නොගැලපෙන දුර්වල ආහාර රටාවල්. ඒ කියන්නේ අපි සෞඛ්‍ය සම්පන්න කිසිම දෙයක් කන්නේ නැහැ. සමහර අය ඉන්නවා බත් කනවට වඩා බත් ව්‍යංජනත් එක්ක කනවට වඩා ඒගොල්ලෝ කන්නේ කඩවල වල තියෙන දේවල්. පැණි රස ಜಾති. එතකොට පැණි බීම. ඔය වගේ දේවල් රසකාරක යොදපු ගොඩක් දේවල් කනවා බොනවා. ඉතින් ඒවා ඇති වෙනකොට ඒ වගේ පුරුදු අපේ නරක පුරුදු ඒ වගේ ආහාර පිළිබඳව ඇති වෙනකොට අපේ ඇඟ ඒ ආහාර රටාව නිසා දුර්වල වෙනවා. ඒ කියන්නේ ශක්ති සම්පන්න කිසිම දෙයක් නැහැ. එතකොට අපේ ඇඟට එක එක විවිධ රෝගාබාධ ඇති වෙලා අපිට කිසිම දෙයක් කරගන්න හිතෙන්නේ නැහැ. ඒක ශරීරයෙන්ම සිදුවෙන දෙයක්. ඉතින් අපි ඒක නැති කරගන්න නම් අපි හැමදාම එළවලු පළතුරු කන්න ඕන. එතකොට සෞඛ්‍ය සම්පන්න ශක්ති සම්පන්න දේවල් අපි කන්න ඕන. අර වගේ නුසුදුසු දේවල් සෞඛ්‍යයට අහිතකර දේවල් කන්න එපා. ඔයා එහෙම කනවා නම් අදම ඒක නතර කරන්න. සීමාවකට කන්න. කන්ට්‍රෝල් එකක් තියාගන්න. එහෙම නැත්නම් ඔයාගේ ඇඟ හොරක තියෙන අඩු කරන්න බැරි වෙයි. ඉතින් ඒ කිව්වා වගේම ඔයා පැණි රස කෑම කන එක ශරීරයට අහිතකර කෑම කන එක නතර කරොත් ඔයාගේ කම්මැලිකම ටිකෙන් ටික ශරීරයෙන් බැහැර වෙලා යන්න පුළුවන්. ඉතින් ඔයා ඒ නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර විතරක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. ඔයාගේ ශරීරයට එකතු කරගන්න. ඉතින් මේ ශරීරයේ හොර වෙන එක, ශරීරයේ කම්මැලි වෙන එකේ දෙවෙනි එක මොකද්ද? මේ දෙවෙනි හේතුව තමයි දුර්වල ඉරියව්. මොනවද දුර්වල ඉරියව් කියන්නේ? මෙන්න මෙහෙම. ඔයා දැන් පුටුවක පාඩම් කරන්න වාඩි වෙනවා. එතකොට ඔයා වාඩි වෙන්නේ මෙන්න මෙහෙමනම්. ඔහොමනම් ඔයා ඉන්නේ. එහෙම නැත්නම් ඔයා ඔන්න ඔහොමනම් පාඩම් කරන්නේ. ඔයාගේ මෙන්න මේ ශරීරයේ මෙන්න මේ පිටුපස ප්‍රදේශයේ කොන්දට අමාරුවක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔයාට හරියම කම්මැලි. ඔයාලා මෙහෙම වාඩි වෙලා පැයක් දෙකක් අපි පාඩම් කරනකොට සාමාන්‍යයෙන් පැය දෙකක් පාඩම් කරනවා නම් එකම තැන ඒක ප්‍රශ්නයක් නෑ. පැය දෙකක් පාඩම් කරලා ඔයාලා කොහේ හරි චුට්ටක් ඇවිදලා කරලා ඇවිල්ලා නැවත පාඩම් කරන්න පුළුවන්. හැබැයි ඔයා මෙන්න මේ විදිහට නම් පාඩම් කරන්නේ, මේ විදිහට නම් පාඩම් කරන්නේ, මෙහෙම නම් පාඩම් කරන්නේ. ඔයාට ඒක එපා වෙනවා. ඔයාට ඉරියව්ව හරියන්නේ නෑ. ඔයා පාඩම් කරන්න ඕනේ ඍජුව. කොන්ද කෙලින් තියාන තමයි පාඩම් කරන්න ඕනේ. එහෙම ඔයා පාඩම් කරනකොට ඔයාට කිසිම අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ. පැය දෙකක් ඔයාට ඒ විදිහට පාඩම් කරලා ඔන්න චුට්ටක් වටයක් දාලා ආවනම් ඔයාගේ ශරීරයේ තියෙන කම්මැලිකම නැති වෙනවා. ඒ වගේම ඔයා මේ විදිහට පාඩම් කරනකොට ඔයාගේ ශරීරයේ ඉරියව් හරියට නැති වෙනකොට ඔයාට ඒ තැන්වල වේදනාවක් ඇති වෙනවා. ඔයාට පාඩම් කරන එක එපා වෙනවා. ඔයාට ඒ විදිහට ඉන්න අපහසුතාවයක් ඇති වෙනවා. එතකොට ඔයාගේ ශරීරය ඉබේම කම්මැලි වෙලා යනවා. හැම ඉරියව්වක්ම නිවැරදිව තියාගන්න. ඒක තමයි දෙවෙනි ක්‍රමය. ඔයා හරියට හැම ඉරියව්වක්ම නිවැරදිව තියාගත්තොත් ඔයාගේ ශරීරයේ තියෙන කම්මැලිකම ඉබේම නැති වෙලා යයි. හරි ළමයි මම ඔයාලත් එක්ක දැන් හේතු දෙකක් කතා කරා. ශරීරයේ කම්මැලි වෙන හේතු දෙකක් කතා කරා. මෙන්න මේ හේතු දෙක නැති කරගත්තොත් එයාගේ ශරීරයේ තියෙන කම්මැලිකම පළවා හරින්න පුළුවන් වෙයි. ඉතින් තුන්වෙනි හේතුව මොකද්ද? ශරීරයේ කම්මැලි වෙන තුන්වෙනි හේතුව තමයි නුසුදුසු නිින්ද. ඔයා හිතන්න ඔයා රාත්‍රී 9ට නිදා ගන්නවා. ඔයා රාත්‍රී 9ට නිදාගෙන ඔයා අවදි වෙන්නේ උදෑසන 6ට. එහෙමත් නැත්නම් 7ට වෙන්න පුළුවන්. එහෙම වෙනකොට ඊට පස්සේ ඔයා නැගිටලා කැම කාලා පාඩම් කරනකොට අර විදියට ඔයා අර වගේ සෞඛ්‍ය රටාවක් අනුගමනය කරලා, ඒ කියන්නේ නුසුදුසු ආහාර, නුසුදුසු ඉරියව්, ඒ වගේ දේවල් අනුගමනය කරමින් 7ට නැගිටලා ඔයා කැම කාලා ඔයා පාඩම් කරන්න පටන් ගන්නකොට ඔන්න ඔයාට එනවා හොඳ නිදිමත. ඔයා හිතනවා දැන් චුට්ටක් නිදාගත්තොත් නම් හොඳයි කියලා. ඔයා මොකද කරන්නේ? ඔයා නිදා ගන්නවනේ. ඔයා 8ට 9ට රෑ 9ට නිදාගෙන උදෑසන 7ට අවදි වෙනවා. නැවත ආහාර අරගෙන දවල් 12ට විතර නිදා ගන්නවා. මේක නුසුදුසුයි. මිනිස්සෙගේ ශරීරයට අවශ්‍ය නිින්ද ගන්න ඕන යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය ඉක්මවල ගත්තොත් ඔයා ඉබේම අසනීප වෙනවා සහ ඔයා රෝගී වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ ශරීරයට ඉබේම කම්මැලිකම ඇතිවීම අපි කාටවත් නවත්තන්න බෑ. ඒ නිසා ඔයා ගත යුතු නිින්ද ප්‍රමාණය පමණක් ගන්න. ඔයා පාඩම් කරන ළමෙක් නම් සාමාන්‍යයෙන් මම රාත්‍රී 12 වෙනකම් පාඩම් කරනවා. වැඩ වැඩි දවස්වලට ඒක ප්‍රමාණය ඉක්මවල යන්න පුළුවන්. සමහරවිට 1 2 වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මම ගොඩාක් හැමදාම වගේ 12 වෙනකම් තමයි මම ඉන්නේ. මම ඊට පස්සේ නිදාගෙන මම ආයි උදෑසන 6 පහුවෙන්න කලින් නැගිටිනවා. පහට කලින් නැගිටින්නේ නැහැ.
6 හෝ 6යි කාලේ වෙනකොට මම අවදි වෙනවා. අවදි වෙලා මගේ වැඩ කරගෙන මම දවල්ට පැයක විතර නිින්දක් නිදා ගන්නවා. මම ඒක නිදා ගන්න මට රාත්‍රී කාලයේ පාඩම් කරේ මගේ අධ්‍යයන කටයුතු කරගන්න පහසුව සඳහා තමයි මම දවල්ට පැයක් වගේ නිදාගන්නේ. පැය ඉක්මවල නිදා ගන්න එපා. මම කරන විදිය මම කියන්නේ. හැබැයි අර විදිහට මම කිව්වොත් නිින්ද ප්‍රමාණය ඉක්මවල යනවා. එහෙම වුණොත් ඔයා ඉබේම කම්මැලි වෙනවා. ඒ නිසා කරුණා කරලා මෙන්න මේ පුරුදු තුන අතහරින්න. එතකොට ඔයාගේ මේ ශරීරයේ කම්මැලිකම ඉබේම නැති වෙලා යනවා. ඔයාට ශක්තිමත්ව ජීවත් වෙන්න පුළුවන් වෙයි. ශක්තිමත්ව අධ්‍යයන කටයුතු කරගන්න, ශක්තිමත්ව ඔයාගේ ව්‍යාපාර කටයුතු කරගන්න හැකියාව ලැබෙනවා. මෙන්න මේ තුන ඔයාගේ ජීවිතේ අතහැරලම දාන්න. චුට්ටක්වත් හිතන්න එපා අතහැරලම දාන්න. ඉතින් ශරීරය ලෙඩ කරන, ශරීරය කම්මැලි කරන හේතු එහෙම වෙනකොට මේ මානසික කම්මැලිකම, මනස ලෙඩ කරන හේතු මොනවද කියලා අපි දැන් බලමු. මනස කම්මැලි කරන, මානසික කම්මැලිකම ඇති කරන පළවෙනි හේතුව තමයි ඔයාට අද කරන්න තියෙන වැඩේ ඔයා හෙටට කල් දාන එක. ඔයා හිතන්න ඔයාට නෝට්ස් වගේක් ලියන්න තියෙනවා. හැබැයි ඔයා ෆෝන් එකේ කතාවක් බල නැත්නම් ෆිල්ම් එකක් බල ඉන්නවා. එතකොට ඔයාට මේ නෝට්ස් මතක් වෙනවා. ඔයා ඊට පස්සේ කල්පනා කරනවා මේක බලලා ඉවර වෙලා තව එකකුත් බලලා හෙටම කරලා දාන ඕක එච්චර හදිස්සියක් නෑනේ කියලා ඔයා හිතනවා. හැබැයි ඔයා එකෙන් කරන්නේ ඔයාට අද කරන්න පුළුවන් වැඩේ ඔයා හෙටට කල් දාපු එක. ඒක තමයි ඔයාගේ මනස දුර්වල කරන, මනස කම්මැලි කරන ප්‍රධානම හේතුව. අද තියෙන වැඩේ හෙටට කල් දාන එක. ඒ කියන්නේ මෙහෙමයි. අද ඔයාට කරන්න පුළුවන් නම් ඒ වැඩේ අද ඔයා ඒක කරලා ඉවරම කරන්න. ඔයා හෙට කරනවනේ කියලා ඉන්න එපා. එතකොට හෙටට ඔයාට තව වැඩක් කියදෙනවා. එතකොට ඔයා හෙට ඒ වැඩේ ඉවර කරලා දාන්න. එතකොට අද ඔයාට වෙලාව තියෙනවා නම් ඔයා ඒ වැඩේ ඉවර කරලා දාන්න. ඔන්න ඔය පුරුද්ද වැඩ කල් දාන පුරුද්ද ඔයාගේ තියෙනවා නම් ඔයා ඒක අදම නැති කරගන්න. මොකද එහෙම උනේ නැති වුණොත් ඔයාගේ මනස ලෙඩ වෙලා ඔයාගේ මනස කම්මැලි වෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රධාන හේතුව මානසික කම්මැලිකම ඇති වෙන්න. ඉතින් මනස කම්මැලි කරන දෙවන හේතුව තමයි තමන්ට තමන් ගැන විශ්වාසයක් නැතිවීම. ඒ කියන්නේ ඔයාට ඔයා ගැන විශ්වාසයක් නැහැ. ඔයා හිතනවා මේ වැඩේ කරාට මට මේක කරගන්න බැරි වෙයි. හිතන්නකෝ මෙහෙම හිතන්න. ඔයා එක්සෑම් එකකට දානවා. එක්සෑම් එකට දාලා පාඩම් කරනවා දැන්. හැබැයි ඔයා හිතනවා මම මේක පාඩම් කරන් මට මේක හරියට කරගන්න බැරි වෙයි. අන්න ඔය මතේ තියෙනකන් ඔයාගේ ඔළුවේ ඔයාගේ හිතේ ඔයාට ඔය එක්සෑම් එක පාස් වෙන්න බෑ. මොකද ඔයා හිතන්නේ ඔයාට බෑ කියලාමයි. ඔයා ඍණාත්මක දේවල් විතරයි හිතන්නේ. එතකොට ඔයා ගැන ඔයාට විශ්වාසයක් නැත්නම් ඔයාට කිසිම වැඩක් හරියට කරගන්න බෑ. එතකොට ඔයාගේ හිතේ කම්මැලිකම ඉබේම ඇති වෙනවා. ඒ නිසා කරුණා කරලා ඔයා විශ්වාස කරන්න. ඔයා කවුරු විශ්වාස කරේ නැති වුණත් කමක් නැහැ. ඔයාව විශ්වාස කරන්න. ඒක ජීවිතේට ගොඩාක් වටිනවා. ඔයා ඉස්සරහට යනකොට ඔයාට ගොඩක් වටිනවා මේ ඔයාව විශ්වාස කරන එක. අම්මා තාත්තවත් විශ්වාස කරන්න එපා කියනවා අද කාලේ. ඉතින් එහෙම විශ්වාස කරේ නැති වුණාට කමක් නැහැ. කවුරුත් කියව නැහැ ඔයාට ඔයාව විශ්වාස කරන්න එපා කියලා. ඉතින් ඒ දේ කරන්න එපා. ඔයාගෙන ඔයාට අවිශ්වාසයක් තියෙනවා නම් ඒක අදම නැති කරගන්න, මේ මොහොතේ පටන් නැති කරගන්න. ඔයාට කරන්න පුළුවන්, ඔයාට ආස දේවල් වලට කරන්න පුළුවන් කියන එක විතරක් ඔයා හිතේ තියාගන්න. එතකොට ඔයාගේ හිතේ තියෙන කම්මැලිකම ඉබේම නැති වෙලා යනවා. එතකොට මේ මනස කම්මැලි කරන තුන්වෙනි හේතුව මොකද්ද? තුන්වෙනි හේතුව තමයි ඔයාට නිවැරදි ඉලක්කයක් නැතිකම. ඔයා හිතනවා මම මේක කරලා මම ටීචර් කෙනෙක් වෙනවා. ඊට පස්සේ ඔයාට යාළුවෙක් කියනවා ඔහොම නෙමෙයි හලෝ මෙහෙම බැංකුවක වැඩ කරොත් නම් ෂෝක් AC එකේ ඉන්නත් පුළුවන් අනික පඩිත් වැඩි කියලා ඔයාට යාළුවෙක් කියනවා. එතකොට ඔයාගේ අර හිතේ තිබුණ ටීචින් හීනය නැති වෙලා ගිහිල්ලා ඔව් ඒක ඇත්ත බැංකුවක වැඩ කරනවා හොඳයි වගේ කියලා ඔයාට හිතෙනවා. එතකොට ඔයාගේ හිත සසල වෙනවා. එක තැනක තියෙන්නේ නැහැ. ඔයා ටීචර් කෙනෙක් වෙන්න හිතන් හිටියා. හැබැයි අර යාළුවා කියපු නිසා ඔයා දැන් ඔන්න බැංකුවකට යන්න කතාව හිතනවා ඔයා. ඊට පස්සේ ඔයාට තව කෙනෙක් කියනවා ඔයක නෙමෙයි හලෝ මෙන්න මේ දේ කරා නම් හොඳයි. මෙන්න මේ දේ සැලරි එකත් වැඩි ගොඩක් වැඩිලු. එතකොට ඔයාගේ හිත එතනට යනවා. එතකොට ඔයාට හරියට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. අවසානයේ ඔයාට එක දෙයක්වත් කරන්න වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා එක අරමුණක ඔයාගේ හිත තියාගන්න. ඔයා එක අරමුණක ඔයාගේ හිත තියාගන්න. ඔයා පාඩම් වල ඔයාගේ ජීවිතය ඉස්සරහට කරන්න ඕන දේවල් කරනවා නම් ඔයාගේ හිත කවදාවත් කම්මැලි වෙන්නේ නැහැ. ඔයා අර විදිහට එක අරමුණක් පස්සේ ගිහලා ඒක මගක් නතර කරලා තව අරමුණක් පස්සේ යනකොට ඔයාටම තේරෙන්න ගන්නවා මම මේක කිසිම දෙයක් මකට මට හරියන්නේ නැහැ. එතකොට ඔයා ඔන්න ඉබේම කම්මැලි වෙනවා. ඒ නිසා ඔයාට එක අරමුණක් නැත්තම් කරුණා කරලා එක අරමුණක් තියාගන්න අද පටන් හරි. ඔයාගේ මනස කම්මැලි කරන අවසාන හේතුව තමයි ඔයාගේ වටේ ඉන්නේ. ඔයා ආශ්‍රය කරන්නේ ගොඩක් කම්මැලි අය නම්. ඔයා ආශ්‍රය කරන්නේ වැඩ කල් දාන අය නම්. ඔයා ඉබේම කම්මැලි බවට පත් වෙනවා. ඔයා හිතන්න අර කතාවක් තියෙනවානේ බල්ලොත් එක්ක නිදාගත්තාම නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක කියලා. අන්න ඒ වගේ කතාවක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ යාළුවා ගොඩක් කම්මැලි අය නම්. වැඩ කල් දානවා නම් ඔයාට කවදාවත් එතන ඇක්ටිව් විදිහට ඉන්න බෑ. මොකද ඔයාගේ යාළුවෝ හිතන ඔයා 5 දෙනෙක් වගේ යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඔයා තමයි 6 වෙනියා. ඉතින් මේ 5 දෙනාම හරිම කම්මැලි. ඒ 5 දෙනා කියනවා අපි මේ නෝට් එක අපි මේ පාඩම හෙට කරමු. අපි දැන් ওই කයියක් ගහගෙන ඉමු. එහෙම කියලා කියනවා. එතකොට ඔයා කියනවා නෑ නෑ අනේ දැන් මේක කරමු. අපිට ඒතකොට හෙට නිදහසේ ඉන්න පුළුවන් හෙට දෙන වැඩක් හෙට කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ 5 දෙනා කියනවා ඒ 5 දෙනෙක් එතන ඉන්න කණ්ඩායම වැඩි. එතකොට ඔයා ආශ්‍රය කරන්නේ කම්මැලි අය නම් ඔයාට ඉබේම කම්මැලි වෙන්න සිද්ධ වෙනවා. ඒක සාමාන්‍යයි. මොකද හැබැයි මෙහෙම ඒක අනිත් පැත්තක් තියෙනවා. ඔයා දැන් ඉන්නේ හොඳ කාර්යක්ෂම හොඳට කම්මැලි නැති කෙනෙක් කට්ටියත් එක්ක නම් ඔයා කම්මැලි නම් ඔයාට කම්මැලි ගතිය ඉබේම නැති වෙලා යනවා. ඒකේ අනිත් පැත්තම ඒ විදිහමයි කම්මැලි අයත් එක්ක නම් ඔයා ඉන්නේ. ඔයාට කම්මැලිකම ඉබේම පුරුදු වෙනවා. තිබ්බේ නැති වුණත් ඒක පුරුදු වෙනවා. එතකොට ඔයා කරන්න ඕනේ ඔයාගේ වටේ ඉන්න පිරිස කම්මැලි නම් ඒගොල්ලන්ගෙන් හිමින් ඈත් වෙන එක හිමින් ඒගොල්ලන්ගෙන් පුරුදු කරගන්න එපා. ඒක ඉබේම පුරුදු වෙන දෙයක්. ඉතින් මෙන්න මේ ලක්ෂණ මෙන්න මේ හේතු
ඔයා අදම ඔයාගේ තියෙනවා නම් එකක් හරි ඔයා ඒ දේ නැති කරගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලා කාර්යක්ෂමව ඔයාගේ ඉලක්ක කරා ඔයාගේ අනාගතය දීප්තිමත් කරගෙන ඔයාගේ ඉලක්ක කරා යන්න. ඉතින් අවසාන වශයෙන් මම ඔයාලට කියන්නේ ඔයාලා කම්මැලි වෙලා හිටියනම් කාර්යක්ෂම පුද්ගලයෙක් වෙන්න මේ කම්මැලිකම ජීවිතෙන් අතහැරලම දාන්න ජීවිතයෙන් තුරන් කරලම දාන්න කාර්යක්ෂම පුද්ගලයෙක් වෙලා ඔයාගේ ඉලක්ක කරා ඔයාගේ අරමුණු කරා ගමන් කරලා ඔයාගේ අනාගතය දීප්තිමත් කරගන්න. මම අහන් හිටියට ගොඩක් ස්තුතියි. ආදරේ හැමෝටම පරිස්සමට ඉන්න. බයි.